Good morning, guys. Hi. ඔයාලා දන්නවද මගේ ප්‍රථම රාජකාරිය මොකක්ද කියලා මම නැගිට්ටාම? මගේ ප්‍රථම රාජකාරිය තමයි ඊයේ හදාපු ප්‍රේමදඩයම එපිසෝඩ් එක බලන එක. මේ ඩේ ක්‍රීම් එක ගැන මගේ යාළුවෝ ටික දෙනෙක් අහලා තිබ්බා. YouTube එකේ TikTok එකේ නෙවෙයි WhatsApp එකේ මගේ යාළුවෝ දැකලා අහලා තිබ්බා මේ ඩේ ක්‍රීම් එක හොඳයිද කියලා මගේ vlogs වල දැකලා. මේ ඩේ ක්‍රීම් එක මට නම් මතක නැහැ මම මේක දැන් කොට දවසකින් ඕඩර් කරේ නැහැ. මේ යාළුවගේ ඩේ ක්‍රීම් එක විතරයි දැන් මම යූස් කරන්නේ. මම කලින් යූස් කරලා තියෙනවා යාළුවගේ නයිට් සෙට් එකත්. මේ තියෙන යාළුවගේ නයිට් සෙට් එක. මේ තියෙන්නේ මං ගාලා ඉවරයි. චුට්ටක් තියෙනවා තව. මේ තියෙන යාළුවගේ ඩේ ක්‍රීම් එක. ඩේ ෆේස් ක්‍රීම් එක, ඩේ නයිට් ක්‍රීම් එක. මේක මම අවුවට යද්දී යූස් කරනවා. මේකේ සන් ප්‍රොටෙක්ෂන් එකක් තියනවද කියන නම් මම ඇත්තටම දන්නේ නැහැ. සන් ප්‍රොටෙක්ෂන් එකක් තියනවද දන්නේ නැහැ. බට් මේක මම අවුවට ගාගෙන යනවා. මේකත් එක්ක මම තව යූස් කරනවා අවුවට යනකොට මේක යූස් කරනවා. මේකට උඩින් මේක යූස් කරනවා. අවුවට පිච්චෙන්නේ නැහැ හැබැයි. මම මේක SPF 30යි තියෙන්නේ. 30 ඇත්තටම දැන් මදි මේ දැන් තියෙන අවුවත් එක්ක. ඒ වුණාට මේ දෙක මම යූස් කරන්නේ ඩේලියට යනකොට. ඒත් එක්ක මෙයාලගේ ඩේ බොඩි ලෝෂන් එකත් යූස් කරනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන යාලගේ ඩේ බොඩි ලෝෂන් එක. මේක SPF 50ට වැඩියෙන් තියනවා කියලා තියෙනවා. ඇත්තටම එහෙම තියෙනවා ඇති. දැන් නම් යාලගේ මේකේ මේ පැකින් එක වෙනස් වෙලා තියෙන්නේ. මේක කලින්ම මම ඉස්සලාම දාපු ඕඩර් එකේ පැකින් එකට ආසෙන්නා මම අරකින් ටික ටික මේකට දාලා තියාගෙන ඉන්න. අතට මම බොටල්ස් 4ක් 5ක් විතර යාලගෙන් ඕඩර් කරලා තියෙනවා මේක. මම එකක් මගේ බොයිෆ්‍රෙන්ඩ්ට දුන්නා. මේක ඇත්තටම හොඳයි. මේක තමයි මම එළියට යද්දි ගාන යන්නේ. ආයේ මේකට උඩින් මුකුත් ගන්න නැහැ. මේක තමයි සන් ප්‍රොටෙක්ෂන් එකක් කියන්නේ බොඩි ලෝෂන් එකත් එක්ක ඩේ යූස් කරන්නේ. එයාලගේ දැන් පැකේජින් එක තමයි මේක. මම තියෙන එයාලගේ කලින් පැකේජින් එක. දෙකේම ක්වොලිටි එක එකයි බොටල් එක විතරයි වෙනස්. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියලාත් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ගොඩක් දෙනෙක් කියන්නේ 5-6 දෙනෙක් වගේ අහලා තිබ්බා. මොකද්ද මේ ගාන සීරම් එක කියන්නේ.
හොඳද? මේක ඇත්තටම ළමයි මේක සීරම් එකක් නෙවෙයි මේක ටෝන් එකක්. මේකත් ලක්ස් වයිටින් අර මම ඩේ එකට යූස් කරන්නේ දැන්. එයාලගේම රේන්ජ් එකේ එන ටෝන් එක මේක. 24K gold ටෝන් එක තමයි මේක. ගෝල්ඩන් yellowish කලර් එකට ඔයාලගේ ෆුල් බොඩි එකම ගන්න ඕනි නම් එයාලගේ නයිට් සෙට් එක යූස් කරලා බලන්න. මේක තමයි එයාලගේ නයිට් සෙට් එක. මේ ඇත්තටම ලෝඩ නැතුව ක්‍රීම්ස් දාලා දෙනවා. මේ ඒකිනුත් ටයිට් වෙන්නේ. මම දැන් ඒක යූස් කරන එක නවත්තුවා. මම එයාලගේ දැන් නයිට් සෙට් එක යූස් කරන්නේ නැහැ. ඔයාලා හිතනවා ඉතින් මට සයිඩ් ඉෆෙක්ට් ඇවිල්ලා මම මේක නවත්තුවා කියලා. නෑ මට සයිඩ් ඉෆෙක්ට් ආවේ නෑ මේ ක්‍රීම් එකකින්. මේක බෙස්ට් ක්‍රීම් එකක්. ඇත්තටම මේක මම ගාන එක නතර කරේ මේ මට අර පිස්සුවක් තියෙනවා. අර එක ක්‍රීම්ස් try කරන්න ඕනේ. ඒ හින්දා තමයි මම මේක නැවතුනේ. ඒ උනාට මම දැන් ඒ ක්‍රීම් එක ඉවර වෙලා ආයෙ ඕඩර් එක එනකම් මේක ගන්නවා. එහෙම තමයි මම කරන්නේ. ඔන්න දැන් ඉතින් මම ස්කින් කෙයාර් කරලා ඉවරයි. දැන් මම උදේට කන්න තමයි හදන්නේ. ඉතින් guys මම මේ ළඟදී ටරස් එකෙන් ඕඩර් එකක් දැම්මා. මම දාපු එකක් නෙවෙයි. පේරන්ට් එක කරේ බොයිෆ්‍රෙන්ඩ්. මේ එයා තමයි දැම්මේ ටරස් එකෙන් පොඩි ඕඩර් එකක්. ඒකේ මේ බ්‍රෂ් සෙට් එක ඕඩර් කරා. මේක මට මතක විදිහට මේ සෙට් එකට රුපියල් 480 ගාණක් වුණේ. මේ තියෙන එක ලොකුම බ්‍රෂ් එක මේක. කැප්ටන් බ්‍රෂ් සෙට් එක හොඳයි. මේකේ බ්‍රෂස් 13ක් තියෙනවා. සමහරක් ඒවා දෙපැත්තම තියෙන බ්‍රෂස් තියෙනවා. නේ. ඒ වගේ එකක්. දැන් ඔක්කොම නෑ මං කියන්නේ. මාරි 13ක් තිබ්බා එතන. ඊට පස්සේ මම ඕඩර් කරා මේ ස්පොන්ජ් සෙට් එකක්. ඒකේ පවුඩර් බ්‍රෂ් මේ ටිකේ පවුඩර් දාන්නේ ඉති පැත්තේ කොන්ට්‍රෝල් පවුඩර් දාන්නේ. ඒ පවුඩර් දාන එකෙන් මේකෙන් 3ක් තිබ්බා. මේ බියුටි බ්ලෙන්ඩ් එක තිබ්බා. මේකප් ෆවුන්ඩේෂන් මේකන් ඒකෙන් 3ක් තිබ්බා. ආය මේ බ්‍රෂ් එකෙනුත් 3ක් තිබ්බා. ආය මේ චූටි මිනි බියුටි බ්ලෙන්ඩර්ස් 3ක් තිබ්බා. ඒ ටිකට කොහොම හරි උනේ රුපියල් 300 ගාණක් මට මතක විදියට. ඊට පස්සේ මම ඕඩර් කරා මේක. මේ ඔයාලා දන්නේ නැතිව මොකක්ද කියලා. UV light එක gel colors මේ gel colors අර වේලෙන් අර අල්ලන්නේ UV light එක ඒක ඕඩර් කරා. ඒක quality එක හොඳයි. මට අරලා පෙන්නන්න. මෙන්න මේ තියෙන එක UV light එක. මේ පැත්තට තමයි අරින්න තියෙන්නේ. එහෙනම් තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මම ඩර්ම රෝල් එකක් ඕඩර් කරා. ඒක නම් මේ එලි පේන විදිහින් තමයි රෝල් එක ක්වොලිටි එකට තිබ්බා. ආය මේ ෂවර් බ්‍රෂ් එකක් ගෙනාවා අර හෙයා මසාජ් කරන්න. ඒකක් ගෙනාවා. මේකත් හොඳ ක්වොලිටි එකට තියෙනවා. මේක රුපියල් 200 ගාණක් මේකත් උනේ. ඊට පස්සේ මම ඕඩර් කරා මතකත් නෑ ඕඩර් කරේ මොනවද කියන්නේ. මේක ඇලෝජෙල් ඩොක්ටර් රෂෙල් එකේ මේක ඔරිජිනල් එක. මේක කොහොම හරි මට ඩරාස් එකේ සේල් එකක් කියන්නේ අවුරුදු සේල් එකකින් ගත්තේ. මේක 900 ගාණක් හරි 800 ගාණකට හරි තමයි මේක හම්බුනේ. මේක හොඳයි ඇත්තට. මම මේක යූස් කරලා තිනවා. මේක ඇලෝවෙරා එකනේ. එයාලගේ ඔරෙන්ජ්සි විටමින් සූතින් ජෙල් එක මම ඒකත් යූස් කරලා තියෙනවා. ඒක මම ගාව එකේ මේ එකක් තිබ්බ මොල් පෙන්නන්න ඉන්න.
දැන් මම නැත්නම් තියෙන මේ තියෙන එක. ඒක ඉවරයි දැන් ඒක නෑ. අපි එහෙනම් දැන් මේ ඩ්‍රෝවර්ස් ටික අස් කරගමු. ලැප්ටොප් එකේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ ටික කරලා වෙලා අපි ඉක්මනට හම්බෙමු. මගේ වැඩවලින් ටිකක් ඉවරයි. බට් ටිකක් කියන්නේ භාගයම ඉවරයි. මේ මට මගේ නේල්ස් ටික හදාගන්නත් ඕනේ. අද සිකුරාදානේ. හෙට සෙනසුරාදා ක්ලාස් යන්නේ. එක අතකට නේල්ස් ටික හදාගන්නත් ඕනේ. අපි බලමුනේ. හදමු එහෙනම්. මම මේ තෝරගෙන තියෙන නේල්ස් ටික ඉක්මනට අද්දගේ අලවගෙන යන්න. නේල්ස් ටික නම් ගයිස් මේ අලවගෙන තියෙන්නේ. මට හිතුණා මේ ටික ෂෝට් කරන්න.
ෂූට් කරගමු. මම ඇප්ලයි කරගන්න හැදුවේ ලියාන කියන 210 නම්බර් එක තියෙන කලර් එක. මේක ඩාර්ක් ග්‍රීන් වගේ කලර් එකක්. අපි මේක ඇප්ලයි කරමු. ෆස්ට් ස්ටෙප් එක විදිහට බේස් කෝට් එක ඇප්ලයි කරමු. ඉතින් මගේ nails වල ෆයිනල් අවුට්පුට් එක තමයි මේක. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඉතින් ළමයි මම දවල්ට කනකොට 4ට විතර ඇති. ඉතින් මම දවල්ට කන වෙලාව තමයි යෝක. ඉතින් අම්මා කොස් හදලා තිබ්බා. කොස් හදලා තියෙන දවසට ඇත්තටම මම බත් එක්ක නෙවෙයි කොස් කන්නේ. කොස් විතරයි කන්නේ. එහෙනම් අපි කමු. එහෙනම් අපි දැන් කාලා හැම ඉවර වෙලා හොඳ වොෂ් එකක් දාගමු. ඉතින් මම දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා නයිට් ස්කින් කෙයාර් රූටින් එක කරන්න තමයි හදන්නේ. ෆස්ට් ස්ටෙප් එක විදිහට කැමීලියා බියුටි එකේ සීරම් එක තමයි මම යූස් කරන්නේ. මගේ ඊළඟ ස්ටෙප් එක විදිහට මම යූස් කරන්නේ නයිට් ෆේස් ක්‍රීම් එක. ඊළඟට මම ඇප්ලයි කරන්නේ මගේ ලිප් බාම් එක. ඉතින් මගේ ලාස්ට්ම ස්ටෙප් එක තමයි මගේ බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරන එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද මගේ දවස ගැන? ඔයාලට හිතෙන දේවල් යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.